සීතලයි සීතල කොච්චර දැනුවත් අපහසු ගත්තා කොමන පැමිණුණත් අවසාන අදියරට තමයි පැමිණලා තියෙන්නේ. ඒ කියන්නේ පින්කම් මාලාවේ අද සමාරම්භය ඉතාමත් ගරු ගාම්භීරත්වයෙන් සුවන අවසරට සියලු දෙනාට සුභාශිංසන ප්‍රාර්ථනා කරමි. කිරිදිරීමේ මංගල්‍යයක් පවත්වා ගමට ප්‍රදේශයට රටට ජාතියට සුබ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරා. දැන් මේ ලෝක සාමය ප්‍රාර්ථනා කරමි. සියලු දෙනාටම ගරු කරන ගිනකාගේ අභිමානයට අභිමානවත් ලෙස නිහතමානී හිනාගේ හෝ සංග්‍රහ කරමින් ගෞරවය පුද කළ හැකි සමාජයක් බිහි වේවායි අපි සිතින් ප්‍රාර්ථනා කරා. අපිට බොහෝ දේවල් කරන්න බෑ. නමුත් අපිට යහපත් දේවල් කරන්න මාර්ගය විවර කරන්න පුළුවන් වන අවස්ථාවකදී විශේෂයෙන්ම මේ උදා වුණු 2026 අභියෝග රසක් අපට පැමිණිය හැකි වසරක්. මන්දියත් ආර්ථික වර්ෂයක රටට බලපා තිබෙනා වූ යම් නම් සාධක මත ඒ වගේම තමයි පුරවැසියන් වෙන අපටත් ඒ සියල්ල වක්‍රාකාරව ඍජුව බලපාන්න පුළුවන්. ඒ සියල්ල කෙසේ සිදු වුණත් අපි ඉතාමත්ම සතුටින් අභිමානයෙන් යුතු නව වසරට ප්‍රවිෂ්ඨ වීම සිදු කළා. තවදුරටත් මේ ඇත්තම පින්කම් මාලාව තුළ කළුගල් ඉන්න ගම්මැද්දිය පසුබිම් කරන මොහොත කිසිදු අභියෝගයක් අපට අභියෝගයක් නොවන බව එකමුතුකමින් රටට ජාතිය ලොවට අනගා කියන්නට අවස්ථාවක් අපි උදා කරගන්න වෙනවා. ඉතාමත් සීතල දේශගුණයක් තමයි තියෙන්නේ මධ්‍යම කඳුකරේ නාවලපිටිය ප්‍රදේශයට. මේ වන විට කෙසේ වෙතත් මෙහෙම මෙසේ කියවනක් අපි අසා තිබෙනවා. වරින් වර රිදෙන සිත දිනෙන් දින යහපත් ශක්තිමත් වේවා. වරින් වර රිදෙන සිත දිනෙන් දින ශක්තිමත් වේවා. බිනෙන් බින වුවද පින් කරන්නට අපේ සිත් නිරතුරුව යොමු වේවා කියන වචන මාලාවක් තියෙනවා. ඒක අපි අතන ආදර්ශයක් අපට ශක්තියක් ආශිර්වාදයක්. ඒ කෙසේ වෙතත් සියලු ආදර්ශයන් අපි නිහතමානීව බාරගෙන පින්කම් මාලාවේ සුවිශේෂී වූ වැඩ කොටස සිදුවන්නේ හෙට දිනේදී. හෙට දිනේදී විශේෂයෙන්ම මහා සංඝරුවන ඉතාමත්ම ගෞරවයෙන් යුතුව වන්දනීය පූජනීය නමස්කාරයෙන් මේ ස්ථානයේ කරා වැඩම කිරීම සිදු වෙනවා රාත්‍රී 7:30ට පමණ. එයට පෙර මේ අපට පසුබිම් දිස්වන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කර තිබෙන එම සම්බුද්ධ කුටිය ඉතාමත් අලංකාර කරමින් ජීවමාන බුදුරජාණන් වහන්සේට කරනු ලබන පුද සත්කාරයන් මේ සිතා එය දකින වඳින සැමට හිතට සැනසීම ඇති වන සැනසීමදායක භූමියක් බවට පරිවර්තනය වෙනවා. පරිසරයක් බවට පරිවර්තනය වෙනවා. ඒ තුරු තමයි සම්බුදුන් වහන්සේ වැඩ සිටින එම ආශිර්වාද මුද්‍රා සහිත වහන්සේගේ පිළිරුව ස්ථාපනය කර තිබෙන්නේ. ඒ නිසා මේ සියලු කටයුතු දැක බලා ගනිමින් සතුටින් ඒ සියල්ලට ගරු බුදුන් දක්වමින් සජීවීව හෝ මේ සියල්ල නරඹීමට මාර්ගෝපදේශකයන් අපගේ විශේෂයෙන්ම විද්‍යා මුද්‍රිත කටයුතු සම්බන්ධව කටයුතු කරන අපගේ සම්පත් මල්ලි අවස්ථාව උදා කරගෙනවා. ඒ වගේම තමයි මේ සියලු කටයුතු සම්පාදනයේදී හෙටදී සිදුවන තවත් විශේෂ දෙයක් තමයි මාධ්‍යකරණය. ලෝකේ වර්තමානයේ තුළ නවීන තාක්ෂණයක් ගන්න පවතින මාධ්‍යකරණය තුළ නවීන තාක්ෂණික යොදා ගැනීම ලෝකයේ විශ්ලේෂණයට පත් කිරීමට අවස්ථාව ලැබෙන්නේ. එවැනි අවස්ථාවකට අපි ඊයේ 100ක් තාත්තක නොවුණා නවීන තාක්ෂණික ශබ්ද විකාශන යන්ත්‍රයන් භාවිතා කිරීමට අපි දෙරස්පවුත් ආයතනයේ විසින් බලාපොරොත්තු වෙන ප්‍රථම වතාවට තමයි ඔහු ක්‍රමක්‍රමයෙන් තමන්ගේ හීන පාට කරමින් වසර ගණනාවක් තිස්සේ සම්පූර්ණ කරගන්නු ලැබුවේම සංගීත භාණ්ඩ, සංගීත උපකරණ, ශබ්ද විකාශන යන්ත්‍ර සියල්ල මේ ස්ථානයේදී මහජනයාගේ හිතසුව පිණිස ඉතාමත් නිහතමානීව
තරාත්මකාමී ලීලාවෙන් යුතුව නොමුලේ ලබා දෙන්නේ. ඒ තුළින් තමයි විකාශන කටයුතු සිදුවන්නේ. සම්බුදුරජාණන් වහන්සේගේ සියලු ධර්ම කොටස් සර්වරාත්‍රික පරිත්‍යාග ධර්ම දේශකයන් වලට අඩංගු එම දේශකයන්න් වහන්සේලා විසින් ගෞරවයෙන් යුතුව දේශනා කරනු ලබන්නේ නවීන තාක්ෂණික උපකරණයන් තුලින්. එම නිසා ප්‍රදේශවාසී සැමට ඒ වගේම මේ විශ්වය පුරා දිනට කැමැති ඒ සියලු දේවතාවුන් වහන්සේලා ශ්‍රවණය කරනට අපි බලාපොරොත්තු වෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා එවැනි පසුබිමක හෙට දිනේදී නැවත හමු වෙන බලාපොරොත්තු කාර්යබහුල මොහොතක විශේෂයෙන්ම මධ්‍යම රාත්‍රී 12ට පමණ ආසන්න මොහොතක් 2026 ජනවාරි මාස 1 වෙනි දින මේ ආකාරයට අපි කැමැතිරීම කරනු ලබන්නේ අපගේ පෞද්ගලික සුඛ වේරණය නොව සදාචාර සම්පන්න ගුණගරුක දැහැමි සමාජයක් තුළ ආදර්ශමත් පුරවැසියන් කොටසක් ගමෙන් ප්‍රදේශයෙන් රටට දායාද කිරීමටයි අනේකාට ගරු කරමින් තමන්ගේ අඩුපාඩු හඳුනා ගනිමින් නිහතමානී ගුණාංගයන්ගෙන් යුතු ගමක පුරවැසියන් ලෙස අපට නව වසරේදී කටයුතු කිරීමට අවස්ථාව ලැබේ නම් එය පළාතට සෑම දිස්ත්‍රික්කයකටම රටට ආදර්ශයක් වනවා නොඅනුමානයි. එම නිසා ශ්‍රී ලාංකීය ජනතාවක් වශයෙන් අපි සියලු දෙනාම එකට අත්වල බැඳගෙන අභිමානවත් රටක් ගොඩනැගීමට ගුණවත් යහපත් සමාජයක් ගොඩනැගීමට ප්‍රයත්නයන් දරමු යන දයාබර ඉල්ලීමෙන් සමුගනු ලබනවා. කළුගල්හින ගම්මානයේ සිට